අපි හැමෝම ෆිල්ම් එකක් බලද්දි නැත්තම් නිකන් ඉන්නකොට කන්න ආසම කෑමක් තමයි පොටැටෝ චිප්ස් කියන්නේ. හැබැයි ඔයාලා දන්නවද මේක මුලින්ම හැදුනේ ෂෙෆ් කෙනෙක් පාරිභෝගිකයන් ගත්ත මාරම පලිගැනීමක් නිසා කියලා? කතාව වෙන්නේ මෙහෙමයි. 1853 දී ඇමරිකාවේ ජෝර්ජ් ක්‍රම් කියන ෂෙෆ් හදපු ප්‍රංශ ක්‍රමයේ අලබැදුම කන්න ආපු කෙනෙක් මේක ගොඩක් මහතයි. බුරුල් වැඩි කියලා තුන් පාරක් රිජෙක්ට් කරලා මුළු කඩේ ඉස්සරහම ෂෙෆ්ව නෝන්ඩි කරා. මේකට තරහ ගියපු ෂෙෆ් මේ මනුස්සයට පාඩමක් උගන්වන්න හිතලා අලගෙඩියක් අරගෙන කොලයක් වගේ තුනී වෙනකන් කැපුවා. ඊට පස්සේ ඒක හොඳට කර වෙනකන් තෙලෙන් බැදලා කන්න බැරි වෙන ලුණු ගොඩක් උඩින් ඉස්සා. මෙයා හිතුවේ මේ මනුස්සයා මේකට තවත් බනීවි කියලා. හැබැයි වැඩේ අනිත් පැත්ත ගැහුණා. ඒ පාරිභෝගිකයා මේකට කොච්චර ආස වුණාද කියනවනම් එයා මුළු පිඟානම කෑවා. ඉතින් ඉඳන් මේ කෑම සටෝගා චිප්ස් කියලා ලෝකෙ පුරාම ලැබුගින්නක් වගේ ප්‍රසිද්ධ වුණා. ඉතින් ඔයාලා චිප්ස් කන්න ආසම බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ ආසහිතන කෑම ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.